ළමයි අපි මේ යන්නේ වෙසක් බලන්න. අම්මලත් ගියේ බයික් එකේ අපි බයික් එකේ තමයි ගියේ. මේ තියෙන්නේ ලේරහැල පැත්තේ තියෙන ලස්සන පන්සලක්. ගෝල්ඩ් කලර් තමයි මේ පන්සලෙන් පේන්නේ හරිම ලස්සනයි. ඉතින් මේගොල්ලන්ට පේන්නේ අපි පන්සලේ ගත්ත ෆොටෝ දෙක තුනක්. හරිම ලස්සනයි. හිත නිවෙන පන්සලක් ඔයාලට පේනවා ඇති. මාරම ලස්සනයි. ඉතින් අපි ඊළඟට ආයෙත් ටිකක් තුනක්. මේ ඉතින් අපි යන්නේ පාලමක් කුඩු බලන්නයි, තොරන් බලන්නයි. මේ තියෙන්නේ එහෙම බලපු ලස්සන කුඩු වගේක්. ඇත්තටම මේ වරදී දැකපු ලස්සනම තොරණ තිබ්බේ තට ළඟ. මේ තියෙන්නේ අර කලින් පෙන්නුවේ එන්නේ ඒක. මං කිව්වා හරි නේද? ඒක හරිම ලස්සනයි. පොයි දවසේ අපිට බලන්නම ඕන දෙයක් තමයි හඳ කියන්නේ. ඒකට හඳ හරිම ලස්සනයි. ඉතින් අපි ආයෙත් මේ යන්නේ. මේ අපි ඉන්නේ කොළඹ. අපි කොළඹ යන ගමන් තමයි ඉන්නේ. දැක්කද අපි මේ කොහෙද ආවේ කියලා? අපි මේ ආවේ නෙළුම් කුරුණේ යන්න තමයි. ඉතින් ඔන්න අපි ටිකට් ගන්නකම් උතන පොලිමේ ඉන්නකොට මම මේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. හරිම ලස්සනයි. ඒකේ පාට මාරු වෙන විදිහ හරිම ලස්සනයි. ඔන්න අපේ වැඩේ done. අපි ටිකට් ගත්තා. දැන් යන්නේ. ඇත්තටම මේකේ උඩටම යන්න අපිට එක ටිකට් එකක් රුපියල් 500ක් වෙනවා. හාෆ් ටිකට් එක රුපියල් 200යි. එතකොට අපි ඇත්තටම වෙසක් කලාප බලන්න කියන අපි උඩට තමයි ගියේ. හරිම ලස්සනයි. බලන් ඉන්නකෝ. ඇත්තම කිව්වොත් මම මේ වීඩියෝ එක එඩිට් කරන දෙවෙනි පාර. මොකද මම කලින් පාර එඩිට් කරලා ඒක මට ෆෝන් එකට ගන්න බැරුව ඊට පස්සේ මම පොඩි වීඩියෝ ක්ලිප් ටික ඩිලීට් කරලා බලනකොට ෆෝන් එකේ දැන් මේ වීඩියෝ එකට දාලා තිබ්බ වීඩියෝ ක්ලිප් වගේ එක ඩිලීට් වෙලා. ඉතින් මම දැන් ආයේ මේ වොයිස් දීදී ඉතින් මේ හතර ගම. අපේ මල්ලි මෙතනදී කියනවා උඩ බලලා සරුංගලයක් හරිමලු. ඇත්තටම ඩිලීට් වෙච්ච වීඩියෝ අය මට ගන්න බෑ. ඒ ගැන නම් හරිම දුකයි. මොකද ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් තිබ්බා. මේ අපි උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා නෙළුම් කුරුණට එන්න වෙද්දිම මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. වෙසක් රශ්මි දාලා. ඉතින් වෙසක් රශ්මි දාලා බලපු කෙනෙක් ඉන්නවා නම් කියන්නේ ඒක හරිම ලස්සනයිද කියලා. ඇත්තටම ගොඩක් කට්ටිය කිව්වා එතන ඒ ඩිජිටල් වෙසක් කලාපේ හරිම ලස්සනයි කියලා. ඔයාලත් බලලා නම් කමෙන්ට් එකක් දාන්න. මේ ඉතින් පල්ලෙහා චුට්ටක් හෙඩ් කරගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඔන්න මේ දෙන්න මෙන්න මේකෙනුත් සෙල්ලම් කරා. බලන්නකෝ. අපි මේ ගේම් එක ප්ලේ කරන්නානේ මැෂින් එකක් තියෙනවා. ඒකට රුපියල් 100ක් දාලා ඒ මැෂින් එකෙන් දෙන කාසිය තමයි මේ මැෂින් එකට දාලා අපි මේ ගේම් එක ප්ලේ කරන්න ඕනේ. බලන් ඉන්නකෝ. ඔන්න අපි ගන්න යන්නේ. එකයි දෙකයි තුනයි. අයියෝ. මිසින්නේ මාදානේ හරියට ගේම් එක ප්ලේ කරනකෝ. මේ ඉන්නේ මගේ සත්තලන් වස්තු කැටේනේ. මේ ඉන්නේ මගේ නළුවයි නිලියයි. බලන්නකෝ ලස්සන. මෙයාගේ ලස්සන බලන්න එපා. අපි ඉතින් මේ විදිහට ගත්ත ලස්සන ෆොටෝ ටිකක් ඔයාලට දාන්නම්. බලන් ඉන්න. සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං පිහාට වාසේ පාවෙලා දුර අහස සිසාරා එම් සිහිනක සිත මගේ සෙමින් තියා. සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං පිහාට වාසේ පාවෙලා දුර අහස සිසාරා එම් සිහිනක සිත මගේ සෙමින් තියා. වලාපෙලක අතුරා සිහිනේ දීදුණු පාට දියා. මා
පිහාටුවක්සේ පාවෙලා දුර අහස සිසාරා එම් සිහිනක සිත මග සෙමින්තියා සීතල සුළගේ සැහැල්ලුවෙන් මං පිහාටුවක්සේ පාවෙලා දුර අහස සිසාරා එම් සිහිනක සිත මග සෙමින්තියා පිහාටුවක්සේ පාවෙලා දුර අහස සිසාරා එම් සිහිනක සිත මග සෙමින්තියා සීතල සුළගේ සැහැල්ලුවෙන් මං පිහාටුවක්සේ පාවෙලා දුර අහස සිසාරා එම් සිහිනක සිත මග සෙමින්තියා එහෙනම් ළමයි අපේ ෆොටෝ ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. හැමෝටම බුදු සරණයි. ගෙන් එනම් බයි.